NLB වාසනාවට තියෙන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලය. වාසනා සම්පත මියැසි රාත්‍රිය. යහපත් දෙමාපියන් තුරුලේ ලංකාව වගේ රටක ඉපදෙන්නෙත් වාසනාවට. සෙනෙහස රැකවරණය ලැබමින් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ පුරවැසියෙක් හැටියට රටට සේවය සලසන රැකියාවක් ලැබෙන්නෙත් වාසනාවට. අනාගතයට ධෛර්යය දෙන්න, එකට දුක සැප බෙදා ගන්න හොඳ සහකාරියක් සහකරුවෙක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ නරක තේරුම් ගන්න යහපත් කීකරු දරු මුණුබුරන් ලැබෙන්නෙත් වාසනාවට. ඇත්තටම වාසනාව කියන්නේ සම්පතක්. වාසනාවට සම්පත උදා කර දෙන වාසනා සම්පත ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය. වාසනා සම්පත දැන් අලුත් වෙලා. තෑගි රෙඩි වෙලා. කෝටියෙන් ඇරඹෙන සුපිරි ත්‍යාගයක්. දසලක්ෂයේ ලක්ෂයේ ත්‍යාග රැසක්. ප්‍රසාදාංකයට එක් අංකයටත් ඉංග්‍රීසි අකුරටත් තෑගි. බලන නැත්te තෑගි. වාසනා සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය NLB වාසනාවට කියන එකම නම. අයිබෝවන් වාසනාවන්. අද අපි ඉන්නේ ඇමිලිපිටිය පුරවරේ භවභෝග වලින් පරිපූර්ණ වෙච්ච සස්ත්‍රීක පුරවරයකයි අපි ඔබත් එක්ක එකතු වෙලා මේ විදිහට අත්වල බඳ ගන්න. ඔබ දන්නවා අලුත් වුණු වෙනස් වුණු තෑගි වැඩි වුණු වාසනා සම්පත දින මැදීමට සමගාමීව ගෙනනු ලබන වාසනා සම්පත මේසි රාත්‍රිය සංගීත ප්‍රසංගයත් එක්ක ඇමිලිපිටිය මහබෙලි ක්‍රීඩාංගණයේදී වුණු සුවිශේෂ වේදිකාවේ ඉඳගෙනයි තමුන්වන්සලත් එක්ක අපි මේ විදියට එකතුලා ඉන්නේ. ඇමිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයකම හිස් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා නිවහනේ ඉඳගෙන ඔබ අපිත් එක්ක ජාතික නාලිකාවෙන් එකතු වෙනවා කියලා මේ වාසනාවන්ත සංගීත රාත්‍රිය එක්ක පුරා හෝරා ගණනාවක් රැඳෙන්න. අපි සූදානම් වෙනවා මේ පුරවරය පිළිබඳව ඔබ දැනුවත් කරමින් මේ ප්‍රසංගයට අවතීර්ණය වෙන්න. ඔබ දන්නවා ඇමිලිපිටිය කිව්වම කෙසෙල් වගාවට බොහොම ප්‍රසිද්ධ පුරවරයක්. ඒ වගේම ගොඩමඩ දෙකම ශාස්ත්‍රීය බවින් පිරුණු පුරවරයක්. එක පැත්තක කිලෝමීටර් 20ක් 30ක් විතර යනකොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඇමිලිපිටියට නොදුරින් සූර්යවැය ප්‍රදේශයේ ඉතින් ශීඝ්‍ර සංවර්ධනයේ ලක්වුණු පුරවරයක ඉඳගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙනවා වාසනා සම්පත අලුත් වුණු තෑගි වැඩි වුණු ලොතරැයියේ මංගල දින මැදීමට සමගාමීව ඒ වගේම ගොවිසෙත ලොතරැයි දින මැදීමට සමගාමීව ගෙනෙනු ලබන මේ මියුරු සංගීත ප්‍රසංගය ආරම්භ කරන්න. එහෙමනම් අපි සූදානම් වෙනවා මේ තබා තිබෙන පහන දල්වමින් ආශිර්වාද ලබාගෙන මේ ප්‍රසංගය ආරම්භ කරන්න. ඒ සඳහා මම තමත්ව ගෞරවයෙන් ආරාධනා කරනවා ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඒ වගේම රුහුණු කතරගම මහා දේවාලයේ බස් නායක නිලමේ තැන්පත් සසෙන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනි රෝහණ කොඩිතුවක්කු මැතිතුමන්ට ඒ වගේම මේ අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ ගරු අමාත්‍ය අතුල කුමාර රාහුගද්ද මැතිතුමන් ඒකම සබරගමුව පළාත් සභා ගරු සභාපති කාංචන ජයරත්න මැතිතුමන් ඒකම ඇමිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සුරන්ත සභාපති සුරන්ත වීරසිංහ මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති චමින්ද අතුලගේ මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජානක ශ්‍රී වර්ණසිංහ මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ ගරු විදේශ කටයුතු අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් සම්පත් දිසානායක මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී නාලක කළුව මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී අශෝක් විතාන මැතිතුමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ වණ්ඩාර මැතිතුමන් ඒකම ඇමිලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඒකම ඇමිලිපිටිය සහකාර පොලිස් අධිකාරී අනුරද සිල්වා මැතිතුමන් ඇමිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් ඇතුළු අපේ සම්භාවනීය අමුත්තන් හැමෝටම අපි ආරාධනා කරනවා මේ තබා තිබෙන පහන දල්වමින් ආශිර්වාද ලබාගෙන අපි අපේ ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්න. මේ පහන පිළිබඳව නිර්මාණාත්මක පහන පිළිබඳව යමක් අපි සඳහන් කළ යුතුයි. කැටගල් ආරගම නිමල් කුමාරසිංහ මහත්මයාගේ නිර්මාණයක්. ධාන්‍ය වර්ග 10ක් මේ සඳහා උපයෝගී කරගෙන තියෙනවා. ප්‍රදේශය පිළිබඳව හිතනකොට බොහොම උචිත නිර්මාණයක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. මේ
දල්වන පහන් වැටි තුලින් ලැබෙන ආලෝකයෙන් මේ පුරවරේ වගේම සමස්ත ලක්වැසි හැමෝගෙම ජීවිත ආලෝකමත් වේවා දීප්තිමත් වේවා කියලා ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රාර්ථනා කරනවා. ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මැතිතුමන්ටත් අපි තමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට ආරාධනා කරනවා. ඒකම මීඩියා වයිස් පෞද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතනයේ සභාපතිතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී ආර් ශ්‍රී විතානගේ මැතිතුමනි ඔබතුමන්ටත් අපි තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට එක් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එතුමන් තමයි මේ ප්‍රසංගයේ සියලු සම්බන්ධීකරණ කටයුතු කරමින් බොහොම විචිත්‍රවත් ප්‍රසංගයක් ගෙනෙන්න අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. හොඳයි. ආරාධිත ඔබ හැමෝටම අපි ස්තුතිය පුද කරනවා මේ ප්‍රසංගය ආරම්භ කරන්න අපිත් එක්ක මේ අයුරින් අත්දැල් බැඳ ගැනීම පිළිබඳව. වාසනා සම්පත අලුත් වුණු ලොතරැයියේ තෑගි වැඩි වුණු ලොතරැයියේ වැලු අත තෑගි තියෙන අතුරු සිතුරු නැතුව තෑගි දිනා ගන්න පුළුවන් ලොතරැයියේ ප්‍රසාද අංකයටත් තෑගි දෙන ලොතරැයියේ එක් අංකයටත් තෑගි දෙන ලොතරැයියේ ඒ වගේම ඉංග්‍රීසි අකුරටත් තෑගි දෙන ලොතරැයියේ තෑගි පිරුණු ලොතරැයියේ මංගල දිනු මැදිම තමයි අද මහවැලි ක්‍රීඩාංගණයේ මේ සුවිශේෂ වේදිකාවේදී අපි සිදු කරේ. ඔබ දැන් මේ දිනු මැදිම නරඹලා සූදානම් වෙන්නේ ඊට සමගාමීව ගෙනු ලබන වාසනා සම්පත මියසි රාත්‍රිය සමග එක් වෙන්න. මේ විචිත්‍රවත් සංගීත ප්‍රසංගය ගීතවත් කරන්න, විචිත්‍රවත් කරන්න, වර්ණවත් කරන්න ලංකාවේ ජනප්‍රිය වාදක මණ්ඩලයක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඔබ දන්නවා නම ඇසූ පමණින් ඔබ සතුටටපත් වන ඔබ ආදරය දිනාගත් ආදරණීය වාදක මණ්ඩල සනිදප සංගීත කණ්ඩායම තමයි අද මේ ප්‍රසංග වේදිකාවේ අපිත් එක්ක රැඳලා ඉන්නේ. ඉතින් සනිදප සමග ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මේ ප්‍රසංගය හරහා මෙතෙන් සිට රැය පහන් වන තුරු ඔබත් එක්ක ගත කරන්න සූදානම්. එහෙමනම් ඊටමත්ම රස පිරුණු රසාලිප්ත සංගීත ප්‍රසංගයක රස පහස ඔබට ලබා ගැනීමේ වාසනාව වාසනාව අද දිනේ ඇඹිලිපිටිය පුරවරයේ සිට සමස්ත ලක්වැසි හැමෝටම උදා වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය එකම හිස් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඇඹිලිපිටිය හා ඒ අවට ප්‍රදේශ වලින් එක් රොක්කුණු රසික කැල අපිත් එක්ක අත්කල් බැඳගෙන ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් අපි ඔබ ඊටමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මම ආරාධනා කරනවා ඔබේ උණුසුම් අත්පොලසන් හඬ මැද ඔබේ ආදරය දිනාගත් ආදරණීය වාදක මඩුල්ල පිළිගන්න සනීදප සංගීත කණ්ඩායම. බොහොම සුදී සුබ දවසක් වේවා සෑම සිළු දෙනාටම. ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පතේ වාසනාව හැමදාමත් ඔයාලට උදා වේවා කියලා සනදප සංගීත කණ්ඩායමක සිටින් ප්‍රාර්ථනා කරනවා. අද වාසනා සම්පත මියසි රාත්‍රිය විශේෂ ආරාධනාව පිළිඅරගෙන පැමිණ ගරු ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආරාධනාමතන් සිළු දෙනාම බොහොම ආදරයෙන් ගරු සරුවෙන් වැදලා සනදප සංගීත කණ්ඩායම පිළිගන්නවා. වාසනා සම්පත ගී මියසිය නරඹන පැමිණ සිටින ආදරණීය අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා සිළු දෙනාවත් බොහොම ආදරයෙන් ගරු සරුවෙන් වැදලා සනදප සංගීත කණ්ඩායම පිළිගන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පතේ 1135 වෙනි දිනු මැදින් වාරය වෙනුවෙන් මේ විදිහට ලස්සනට සුන්දරව සංගීත ප්‍රසංගයක් ඔයාලා වෙනුවෙන් නොමිලේ සංවිධානය කරලා සනිදප සංගීත කණ්ඩායම අපිට ආරාධනා කරුවා ඔයාලා වෙනුවෙන් ගීතවත් වෙන්න. ඉතින් අපි බොහොම ආදරෙන් කැමැත්තෙන් උනන්දුවෙන් ඇඹිලිපිටිය පුරවරයට අපි ඔයාලා වෙනුවෙන් ගීත ගායනා කරන්න පැමිණියේ. කවුරුත් එක්ක මේ රාත්‍රියේ තාමත් සාමකාමීව ගත කරන්න එකම රටක් එකම විදියට වැඩ කරන්න කියලා අය සාමකාමී වෙන්න කියලා බොහොම ආදරෙන් ගරු සරුවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් කලාකරුවන් රසක් ඉන්නවා වේදිකාවේ ගීතවත් වෙන්න. අපේ කොටස ඉතාමත් ඉක්මනින් අපි අවසන් කරලා කලාකරුවන් වේදිකාවට ගෙනෙන්න ඕන. ඒ නිසා සූදානම් මේ විදියට අපිට සම්බන්ධීකරණය කරුවා අපිට ආරාධනා කරුවා අපි කවුරුත් ආදරය කරන ගරු කරන ප්‍රධාන ප්‍රවීණ
මාධ්‍යවේදියා නිවිදන ශිල්පියා ආරිසිරි විතානගේ මහත්මාවත් බොමාදරින් ගරුසරවෙන් වැඳලා පිළිගන්නවා වගේම බුදුබර සූදානම් වෙනවා. එහෙනම් මෙන්න සූදානම් අපේ නොයල්ගේ ගීතයකින් සංගීත ප්‍රසංගය වාසනා සම්පත මියසි රාත්‍රිය ආරම්භ කරන්න නොයල් සූදානම්. කඳුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ මට නොලැබුණු බෙසිනෙහි වෙන කුගේ බව නෑ දැනුනේ Thank you very much.
I want to break free. I want to break free. I want to break free from your lies, yeah, so self-satisfied I don't need you. I want to break free. God knows I want to break free. I'm falling in love. I'm falling in love for the first time. This time I know it's for real. I'm falling in love. Yeah. God knows I'm falling in love. Dream, but it's true. I can't get over the way you love me like you do, but I have to be sure when I walk out the door. Oh, how I want to be free, baby. Oh, how I want to be free. Oh, how I want to break free. But life still goes on. I can get used to living without you by my side. I don't want to live alone. God knows, got to make it on my own. So baby, can you see? I got to break free. I got to break free. I want to break free. God knows I want to. God knows I want to. God knows I want to break free. Thank you. බොහොම සූදී. Thank you so much. අපි සූදානම් ඉක්මනින් තවත් ගීතයක් ඉදිරිපත් කරන්න. අපේ දක්ෂයා ඩ්‍රම්ස් වාදනයටත් ගායනයටත් එක වගේ දක්ෂකම් පාන ප්‍රසංගයේ ලස්සන සුන්දර ගීතයක් ඔයාලා වෙනුවෙන් මෙයාට නොපෙනුණු ආදරයක් ගැන ගායනා කරපු ගීතය. මෙන්න ප්‍රසංග තිසේරා වාසනා සම්පත මියසී රාත්‍රියේ. මගේ නොපෙනෙන ආදරේ එනෙන දුරකට එන්න එපා. සුසු නමුත් මගේ ආදරේ
සඳද ඔබ මාගේ නිර්මමය ඔබේ හදේ පුන් සඳද ඔබ මාගේ නිර්මමය ඔබේ හදේ Kovana apudi bara visil bara ko Emily Pitia Bosudi Jeragantela na warasinga na pakku putta kadla goda niraviya pongo e vetiki dan kalbi vanda beri kudicha singo emberla patta bolla goda nagora mamango ala kanalora pilayada malada ala patala yana podum velada oru nikka sanda pona moru karana inga porandadane nana konjam kovakarana vale le lama pole le hey vale le lama pole le
Sonali with Sensation. Thank you. බොහොම ස්තුතියි. හොඳයි ගොඩක් ස්තුතියි බොහොම ස්තුතියි. අපි ඉක්මනින් තව එක් ගීතයක් ගායනා කරමු. අද ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පත වාසනා මියසි රාත්‍රිය අද ඇඹිලිපිටියේ පුරවරට මේ විදිහට ආපු වෙලාවේ ජාතික රූපවාහිනියයි අද ආලින්දින්න ඔයාලට මේ සංගීත ප්‍රසංග නරඹන්න සලස්වලා තියෙන. ඉතින් අපි පුංචි කාලේ ජාතික රූපවාහිනිය තුලින් නරඹපු ලස්සන සුන්දර පැරණි චිත්‍රපට ගීතයක් ගායනා කරන්න ඩික්සන් සහ සංජු දුදානම් ආලා බලන්න මුවන් පැලස්ස චිත්‍රපටයේ ලස්සන සුන්දර ගීතය. නටමු බොහොම ස්තුතියි. හොඳයි ගොඩක් ස්තුතියි.
කාලය සීග්‍රයෙන් ගෙවිගෙන යනවා. කලාකරුවන් රැසක් ඉන්නවා වේදිකාවේ ගීතවත් වෙන්න වාසනා සම්පත මියසි රාත්‍රියේ. ඒක නිසා අපි සූදානම් වෙන්නේ අපේ කොටස මෙතනින් අවසන් කරලා කලාකරුවන් වේදිකාවට ගෙනීම සඳහා නියෝජිත ශිල්පීන්ට වේදිකාව බාර දීමටයි. ඊට කලින් අපි සුවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පත අපේ රටට ලක්ෂපතියන් දසලක්ෂපතියන් කෝටිපතියන් වීලක බිහි කරපු වාසනා සම්පත. ඉතින් ගන්න අය හිතනවා ඇති ඔයාලා දිනුමක් ලදත් දිනුමක් නොලදත් දිනුමක් නොලැබුණාම දිනන්නේ ඔයාලා කොහොමද? ඔයාලා වීදම් කරන පුංචි රුපියල් 20 ඒ සියලුම සල්ලි ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධනය කරා වීදම් කරනවා. ඒක තමයි අපි දිනන පෙරදුනක් දිනන විදිය. ඉතින් අපි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සුවන්ත වෙනවා සනිදප අපි හොඳයි කියලා අපිට ආරාධනා කිරුවට ඒ වගේම සංගීත ප්‍රසංගේ නරඹන්න පැමිණලා අපි වෙනුවෙන් කෑ ගහලා විසිල් ගහලා අප්පුඩි ගහලා රසගත් වෙලා බාදුන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමදාමත් අපි ඔයාලට ගොඩක් ආදරේ. භූමියේ සාමය ආරක්ෂා කරන පොලිසිය මහතුරු ගොඩක් ඉන්නවා. එයාලට ඊටමත් ආදරණීය අයලා මල්ලන් ඉල්ලා සිටින්නේ උදව් කරන්න මේ සංගීත ප්‍රසංගයේ සුන්දර අවසානයක් කරා යන්න නම් වාසනා සම්පත මියසි රාත්‍රිය අද නොමිලේ තමයි ඔයාලට මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ඇඹිලිපිටිය පුරවරයට. ඒක නිසා කවුරුත් එක්ක සාමකාමීව අපේ පොලිසිය මහතුරුන්ට උදව් කරන්න සාමය ආරක්ෂා කරන්න රැය පහන් වෙනතුරු ඔයාලට ලස්සන සුන්දර සංගීත ප්‍රසංගයක් නරඹන්න වර වාසනාව ලැබෙනවා. ඒ වගේම අපි ගෞරව කරන අපි ආදරය කරන ප්‍රවීණ නිවේදන ශිල්පියා මාධ්‍යවේදියා ආරසිරි විතානගේ අපේ සම්බන්ධීකරණ ශිල්පියාට අපි අලිත් උත්සවම් දෙනවා අපිට ආරාධනා කිරීම පිළිබඳව. එහෙනම් මෙන්න නිවේදන ශිල්පියා ඉන්නවා. වැඩේ බාර ගන්න දෙන්නෙක් ඉන්නව නිවේදකවරුන්. අපි ඉස්සෙල්ලාම මේ උසම උස අපේ තට්ටේ තියෙන නිවේදන ශිල්පියාට තාම කොණ්ඩේ එනවා මෙයාගේ. මෙයාට බාර දෙමු වාසනා සම්පත ගීමියසිය මේ විදිහට ඉදිරියට ගෙනියන්න. අපි වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයට නිවේදන ශිල්පියාට හයියෙන් අප්පුඩියක් මෙන්න පාලිත පෙරේරා. බොහොම ස්තුතියි ආදරණීය සනිදප යාළුවෝ. මේ අභිමානවන්ත වාසනා සම්පත මියසි රාත්‍රිය ආරම්භ කරමින් ඔබේ හදවතේ හුරුපුදු රිද්මය ජවය ආදරයෙන් එකතු කරලා මේ සුන්දර ප්‍රසංග මතකය නැවත අලුත් කරනු ලැබුවා. ජාතික ලොතරැයි මණ්ඩලය ඔබත් හදන රටත් හදන සරුසාර හෙට දිනක තිරස්වාර පදනම රටේ දශක ගණනාවක් අපට ලක්ෂ ගණනින් කෝටි ගණනින් වාසනාව බෙදා හදා දෙන මෙරට විශ්වාසනීයම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි අද මේ සුන්දර සංදර්ශන රැය අරගෙන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ සිට ඔබත් එක්ක එකතු වෙන්නට අපත් සමග සතුට බෙදන්නට අද මේ සුන්දර රාත්‍රිය වෙන් කර තිබුණේ. අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ කටයුත්ත ඔබට අභිමානයෙන් ගෙනෙනකොට අප නැවතත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙන්නට අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රධාන සම්භාවනීය අමුත්තා හැටියට අපත් සමග එකතු වෙන මේ කටයුත්තට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් අද වර්තමානයේට ඔබට අපට නැවත පිවිදෙන ඌවට දැවැන්ත යෝධ ශක්තියක් ලබා දෙන රුණු කතරගම මහා දේවාලයේ ගරු වස්නායක නිලමතුමන් අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමන් හැටියට අපට සදාදරණීය නායකත්වයක් ලබා දෙන ගරු සසෙන්ද්‍ර රාජපක්ෂ මැතිතුමනි ස්තුතියි කාර්යබහුල වේලාවක අප සමග එකතුව අපට ජාතික ලොතරැයි මණ්ඩලයට ලබා දෙන ගෞරවනීය සහයෝගයට ඔබතුමාට ස්තුතිවන්ත වෙන්නට අපි අමතක කරන්නේ නැහැ. හොඳයි කලාතරු රසකක පෙළගැහිමත් එක්කලා වාසනා සම්පත මියසි රාත්‍රිය ඔබට ආදරයෙන් තිළින කරනකොට පළමු හදරදි ගායන ශිල්පියා කැඳවා එන්නට අප සූදානම් වෙනවා. ඊට කලින් මේ හිතවතුන් ඇඹිලිපිටිය යාළුවෝ ඔක්කොම එකතු වෙලා ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් හයියෙන් අත්පොළ සන්නලක් දෙන්නට ඕනේ. හයියෙන් සද්දට මදි තව හයියෙන් රටේ වාසනාවන්තම ආයතනය හැටියට ලක්ෂ ගණනින් කෝටි ගණනින් ඔබට බෙදා හදා දෙන විශ්වාසනීය ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි මේ සත්කාරය අද මහවැලි ක්‍රීඩාංගණයේ සිට ඔබට තිළින කරවලන්නේ. ආරාධනය තුරුණු පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට තමාටම ආවෙනික ගී ශෛලිය ගොඩනගා ගනිමින් තමාටම ආවෙනික රිද්මයක් කලාලොවට එකතු කර ගනිමින් හැමදාමත් ඔබේ හදවතට හීන දකින්නට ගී මල් දම් බෙදා හදා දෙමින් ප්‍රසංග කලාවේ හැමදාමත් රැඳෙන කාර්යබහුල සංගීත අධ්‍යක්ෂකවරයාටයි වාසනා සම්පත මියසි රාත්‍රිය හැඩවැඩ කරන්නට සනිදප සමගින් ආරාධනය කරන්නේ. එමනම් හයියෙන් අප්පුඩියක් මෙන්න ඔබ ආදරය කරන ඔබ සොයන උදය ශ්‍රීටයි ආරාධනය. සද්දට අප්පුඩියක් ඔනේ ආදරණීය උදය ශ්‍රී වික්‍රමසිංහ. බොහොම ස්තුතියි අපේ මිත්‍රයා පාලිද. ඇඹිලිපිටිය අපේ යාළුවෝ හැමදාමත් වගේ සද්දේ. අතුරු යාළුවෝ. පිටිපස්ස අපේ යාළුවෝ.
පේන්න ඕනේ. රූපවාහිනියෙන් වටම බලන වෙලාවේ. කඳුළු පිරීලා එක තෙමිලා සිතු හිත බැරිලා ඔබම සොයලා වැයම ගෙවිලා සීනාව ලැබෙලා යහගුණයෙන් තව තවත් ඉදිරියට මෙලිබන් දන්න කට්ටිය සින්දුව මාත් එක්ක දිගටම රතු පාට වෙරළේ පාපොඩි පියා පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා හැබැයින්ද කිව්වේ ඔබ මගේ තමා තාමත් නදීනේ මානවතිලා කඳුළු පිරීලා දෙනෙත තෙමිලා සිනිඳු හිත පැරිලා සනිදපා ස්පෙෂල් යලි නොහෙන සෙනෙහේ මග හමු වෙලා මට ගැයුව ගීතේ ඔහු හාගයා හිතකින්ද යන්නේ ඔබ හිනෙහිලා තාමත් නදීතේ මානවතිලා කඳුළු පිරීලා දෙනෙත තෙමිලා සිනිඳු හිත පැරිලා ඔබම සොයලා වැයම ගෙවිලා සීනාව ලැබෙලා හමුවන්න බෑ ඔයා සෙඟවීමෙදා තනිවන්න බෑ මගේ හුස්මත් තොයා කඳුළු පිරීලා දෙනෙත තෙමිලා සිනිඳු හිත පැරිලා සනිදපා thank you very much බොහොම ස්තුතියි එහෙමනම් ඊළඟට යන්න හදන්නේ පහුගිය දවස්වල ඕගොල්ලෝ අතිශය ජනප්‍රිය කරපු මගේ තවත් ගීතයකට යන්න හදන්නේ. මේක නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ දන්න සින්දුවක් වචන අනිවාර්යෙන්ම මුල ඉඳන් අගටම දන්නවා මටත් වඩා හොඳට මම ඒක දන්නවා. ඒක නිසා සනිදප රිදම්මට අද කියමු බලන්න මෙන්න මේ සින්දුව. අත්තුඩ පේන්න ඕනේ මගේ යාළුවෝ රූපවාහිනියෙන් රටම බලන් ඉන්න වෙලාවේ නියමයි. පනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලි රුරා ගියා ඔබ නෑනේ හමු වේවිද ආයේ පනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලි රුරා ගියා ඔබ නෑනෙත් මානේ හමු වේවිද ආයේ ලස්සන අතක දෙපැත්තට දාලා මේ යාළුවෝ නියමයි සිතු පෙතුමක කඳුළු තියා මට නොකියම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුළු වුණා මාගේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ මේ දුක තාම ඔබ දන්නේ නෑ තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලි රුරා ගියා ඔබ නෑනෙත් මානේ හමු වේවිද අයේ තනි වුණු දුක මගෙම වෙලා දින එක එක ගෙවිලා ගියා ඔබ හාවත් සිනහ වෙලා මගේ හිත සනසන්නක්යා මාදේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ මේ දුක තාම ඔබ දන්නේ නෑ තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලි රුරා ගියා ඔබ නෑනේ මානේ හමු වේවිද අයේ තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලි රුරා ගියා ඔබ නෑනෙත් මානේ හමු වේවිද අයේ හමු වේවිද මගේ යාළුවෝ හැමදාමත් ඔන්න වගේ තමයි සද්ද ඇඹිලි පිටියේ right එහෙමනම් අන්තිම සින්දුවට යන්න හදන්නේ මගේ ඒකත් පහුගිය දවස්වල ඕගොල්ලෝ ජාතික රූපවාහිනියෙන් නිතර දෙවෙල දැකපු ගීතයක් ඊට කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා ඒ තමයි අද ඇඹිලි පිටියට ඇවිල්ලා ඉන්න ජාතික ලෝතරයි මණ්ඩලය ඒ වගේම ආරිසිරි විතානගේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදිය ආරිසිරි විතානගේ මහත්මයා හරහා තමයි මාත් මෙතනට සම්බන්ධ වුණේ කලින් අපේ සනිදප සංගීත කණ්ඩායම කිව්වා වගේම ඒ වගේම සනිදප ඕගොල්ලන්ගේ ආසම සංගීත කණ්ඩායම අද ඇවිල්ලා ඉන්නවා එහෙමනම් මේ හැමෝටම සද්දයක් දෙමුද ලංකාවට ඇහෙන්න ඔය වඩා සද්ද තියෙනවා right එහෙමනම් මෙන්න යනවා සින්දුවට හැබැයි සනිදප එක කියන කලින් ඕගොල්ලොත් එක්ක කියන්න හදන්නේ සින්දුව ලෑස්ති නේද ඇමිලි මිටිය ලෑස්තිද right hari ප්‍රසංග මට දෙන්න කික් එකයි හයි හැට් එකයි 1 2 3 4 අතුඩ 1 2 3 4 ඇමිලි පිටිය අතුඩ පේන්න ඕනේ රූපවාහිනිය රටම බලන් ඉන්නේ සින්දුව සද්දට කියන්නත් ඕනේ 4 1 2 කෝඩ් එක මගේ හිනේ ළඟ ඉන්නට ඔබ තවමත් සදේ සිරිමානේ දැවටෙන්නට මගේ උණු ආදරේ ඒ විරා පිටිපස්ස ජීවිතේ මෙන්න මෙයා සනිදප 1 2 3 let's go Sean අතුඩ තවමත් නැතිවදෝ සිත්මානය පැවටෙන්නට මගේ උඩුහුම මදිවීමෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් Kopi basa be alo. Etu mutu ket වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම් උණුම හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නව
මගේ හිනේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත්මානේ දැවටෙන්නට මගේ උණුහුම මදිවී ආදරේ මට නම් ඇයි විරහ සරනම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් ආදරේ මට නම් කටිය ඇයි විරහ සරනම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් බොහොම ස්තුතියි ඇමිලි පිටිය ආයෙ දවසක අනිවාර්යයෙන්ම මුණ ගැහමු ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නේ ඔබ ආදරය කරන ඔබේ ආදරණීය ගායන ශිල්පී උදයශ්‍රී වික්‍රමසිංහ. ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට තිලන කරන වාසනා සම්පත මියසි රාත්‍රියත් එක්ක එකතු වුණු ඔබ අද ප්‍රසංග වේදිකාවේ ඉඳලා බලනකොට ඇත්තෙන්ම කිසිම හිස් තැනක් නැති එකම හිස් ගොඩක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය. ඉතාමත්ම සතුටුයි සඳහන් කරන්න. අද ඊයේ නෙවෙයි වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඔබ අප පිළිබඳව තිබූ විශ්වාසය තමයි මේ ජනගංග දිහා බලපුවාම අපට දැනෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසය තව තවත් තහවුරු කරමින් අද සිට ඔබ දන්නවා වාසනා සම්පත අලුත් වෙලා තෑගි වැඩි වෙලා ඔබ අතටපත් වෙලා කියලා. අද ලංකාවේ ප්‍රථම වරට ලොතරැයියකින් 6 ලක්ෂයකට අධික ත්‍යාගලාභීන් සංඛ්‍යාවක් දයට දායාද කරමින් අපි අලුත් වාර්තාවක් තිව්වා. ඒ තෑගි වැඩි වුණු වාසනා සම්පතෙන් බැලූ තැන තෑගි වාසනා සම්පත අස්සක් මුල්ලක් නෑර වාසනා සම්පත ලොතරැයියෙන් මේ රට පුරා ත්‍යාගලාභීන් අද ඉඳලා හැම සවුන්ද දවසකම හැම බ්‍රහස්පතින්ද දවසකම බිහි වෙනවා. ඒ සතුටත් එක්ක තමයි අපි වාසනා සම්පත මියසි රාත්‍රියත් එක්ක මේ විදියට අත්වල බැඳගෙන ඉන්නේ. එමනම් මේ මියුරු ගීස්වර දැහැන රස ගන්නවන්න තවත් දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක් මේ ප්‍රසංග වේදිකාවට ගෙනෙන්නයි මා සූදානම් වෙන්නේ. ඔහු පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වෙන්නේ දක්ෂ ජනප්‍රිය නර්තන ශිල්පියෙක් ලෙස. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද නර්තන ශිල්පියෙක් ලෙස මුල් වකවානුවේ ඔබත් එක්ක අත්වල බැඳ ගන්න මොහු කෙමෙන් ප්‍රසංග වේදිකාව තරණය කරනවා. ඔබ ඇද බැඳ තබා ගන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඔහුගේ දක්ෂතාවය තව තවත් ඉදිරියට ගෙනමින් ඔහුට ආවේනික වූ ශෛලිය තව තවත් දියුණු කරගනිමින් අද ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කලාකරුවා බවට ඔහු පත්ව තිබෙනවා. එහෙමනම් ඔය ලස්සනත් උඩට එකතු කරලා දෙන්න බලන්න හොඳ වේගවත් අත්පලසන් හඬක් මෙන්න ආදරණීය ගායන ශිල්පී සේනානායක වේරලියද්ද सागरय बंधु वेदनावो जीवितयගෙන වන්දනාවක යන්න අපි යනවෝ सागरय बंधु वेदनावो සුන්දෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ Family
සතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් නිවසන දුක්ඛ ගංගාව සාගරය බඳු වේදනාව සුඹලා යනවෝ ජීවිතයකින් වන්දනාවක යන්න අපි යනවෝ යන්න අපි යනවෝ කොහොමද මේ ජීවිත වන්දනා ගමන හොඳයිද? ඔයයි එනකොට තනි මේ යායුත්තේ තනියම ගිහලා නිවන් දකින්න හොඳ නැහැ. කවුරුත් එක්ක නිවන් දැකිය යුතුයි. හොඳයි. ඒ නිසා තමයි අපිට සමගින් සතුටින් ඉන්න කාලේ උදා වුණේ. දුක තුනී කරලා සතුට උදා කරගෙන මොනතරම් වේස මාන්තුනද මේක උදා කරගන්න. ඒ නිසා තමයි ඒ උදා වුණු සතුට ඔබට ධනෙ බලය දෙන්න තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ප්‍රසංග සංවිධානය කරන්නේ. ජාතික රූපවාහිනිය සමග. කොහොමදයි මේ හැම කෙනාටම ඒ අධ්‍යක්ෂක මණ්ඩලය රූපවාහිනියත් ජාතික ලොතරැයි මණ්ඩලයත් සංවිධානය කරාට දෙව බාණ්ඩ සතුට හඬ කෝවේ සතුටේ හඬ. ඔවයි. මොකද මතක් කළ යුතුයි ඉරපු මහමැතිතුමන් සසඳ රාජපක්ෂ මහමැතිතුමත් මේ මොහොතේ ඉන්නවා. මේ පළාතේ ඔබට වාසනාව කියන කෙනෙක්. රයිට්. අපි ඒ ඔක්කොටමත් ජය වේවා කියලා හිතාගෙන ඔබට ජය වේවා කියලා හිතාන ජය වෙන්න නම් ඔබේ එකමුතු තමයි වටින්නේ. එහෙම හොඳයි නේද? දුක දුක කරන්නේ යම් ඉදිරියට. තද කරන් මහා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමු වුණත් ඉඳ හිට යලි එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙන කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් පියයි හදගා ලොවට මතුදා ඔබට මං ආදරේ කියලා දුක තද කරන් මහා මෙරතරම් මට
හමු වුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙන කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හඬගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් බාබයි දුක තද කරගෙන හිටපු කාලේ නිමා කරලා සතුට වැඩි කරගන්න පුළුවන් කාලේ උදා වෙලා තියෙන්නේ. අද නෙවෙයි සතුට හෙටයි. ඒකට උමනාව තියෙන සමගියයි. තෝරා ගැනීම හොඳ වෙන්න ඕනේ. ඒකට කාලේ උදා වෙලා තියෙනවා. කවුද කින්නමද කියන්න ඕනේ. වැඩි දැන්නමත් තෝරා නැති. රයිට්. එනිසා ඒ ජයග්‍රහණය ලැබලා ඔබ සතුටින් ඉන්න කැමතිද? ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම ඔබට සතුට ගෙනත් දෙන්නේ. ඒ නිසා තමයි පළාතෙන් පළාතට ගෙනල්ලා ධනය බලය ඔක්කොම බෙදා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට. ඒ නිසා තමයි මේ දෙන ගමන් යන මාර්ගය හරියට තෝරාගන්න. ඒක තමයි යන්න පුළුවන් ඉස්සරහට. යමුද ඉදිරියට? හොඳයි. අපි නැවත මතක් කළ යුතුමයි අපිට නිදහස ලබා දුන්නු අධිකර ජනාධිපති ඇතුළු මේ රජය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ ඔක්කොම අපිට නිදහස ලබා දුන්නා. අමතක කරන්න හොඳ නැහැ. හැමදාම සීකල යුතුයි. අපි නටනකොට ඇඟි හැප්පුණ කෙනා ගැන හිතන්න එපා. ඇඟි හැප්පිලා පොඩ්ඩක් දෙදෙන්න නැතුව පොඩ්ඩක් එහාට මුලා හිතන්න අපි වෙන දුක් වහන්සේලා අදත් දුක් වෙන අය ඉන්නවා. ඒ නිසා ගණන් ගන්න එපා. සතුටෙන් නටමුද? සද්දේ දෙමුද? Well, I am better in the one. I'll be running back in my bed. I'm going to run at the new take you, mom. No, don't be like a minute to well. I am better in the one.
NLB වාසනාවට තියෙන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලය. වාසනා සම්පත මියැසි රාත්‍රිය. යහපත් දෙමාපියන් තුරුලේ ලංකාව වගේ රටක ඉපදෙන්නෙත් වාසනාවට. සෙනෙහස රැකවරණය ලැබමින් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ පුරවැසියෙක් හැටියට රටට සේවය සලසන රැකියාවක් ලැබෙන්නෙත් වාසනාවට. අනාගතයට ධෛර්යය දෙන්න, එකට දුක සැප බෙදා ගන්න හොඳ සහකාරියක් සහකරුවෙක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ නරක තේරුම් ගන්න යහපත් කීකරු දරු මුණුපුරන් ලැබෙන්නෙත් වාසනාවට. ඇත්තටම වාසනාව කියන්නේ සම්පතක්. වාසනාවට සම්පත උදා කර දෙන වාසනා සම්පත ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය. වාසනා සම්පත දැන් අලුත් වෙලා. තෑගි රෙඩි වෙලා. කෝටියෙන් ඇරඹෙන සුපිරි ත්‍යාගයක්. දසලක්ෂයේ ලක්ෂයේ ත්‍යාග රැසක්. ප්‍රසාද අංකයටත් එක් අංකයටත් ඉංග්‍රීසි අකුරටත් තෑගි. බලන නැත්te තෑගි. වාසනා සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය NLB වාසනාවට කියන එකම නම. සෑම මොහොතකම ඔබේ දොරකළු ඕනෑම කෙනෙකුට විවර නොවන බව අපි හොඳින් දන්නවා. වාසනාවට දොරකුළු නෑ. වසර 50ක් ඉක්මවා අප ඔබේ මුවන්ග සතුටු සිනානැන් වූ බව නොරහසක්. ජාතික ලොතරැයි මණ්ඩලය NLB වාසනාවට කියන එකම නම. යහපත් දෙමාපියන් තුරුලේ ලංකාව වගේ රටක ඉපදෙන්නෙත් වාසනාවට. සෙනෙහස රැකවරණය ලැබමින් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ පුරවැසියෙක් හැටියට රටට සේවය සලසන රැකියාවක් ලැබෙන්නෙත් වාසනාවට. අනාගතයට ධෛර්යය දෙන්න, එකට දුක සැප බෙදා ගන්න හොඳ සහකාරියක් සහකරුවෙක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ නරක තේරුම් ගන්න යහපත් කීකරු දරු මුණුපුරන් ලැබෙන්නෙත් වාසනාවට. ඇත්තටම වාසනාව කියන්නේ සම්පතක්. වාසනාවට සම්පත උදා කර දෙන වාසනා සම්පත ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය. Selinco Life Medical Plans ජීවිතය ආදරය රැකවරණය Selinco Life. වාසනා සම්පත දැන් අලුත් වෙලා. තෑගි රෙඩි වෙලා. කෝටියෙන් ඇරඹෙන සුපිරි ත්‍යාගයක්. දසලක්ෂයේ ලක්ෂයේ ත්‍යාග රැසක්. ප්‍රසාද අංකයටත් එක් අංකයටත් ඉංග්‍රීසි අකුරටත් තෑගි. බලන නැත්te තෑගි. වාසනා සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය NLB වාසනාවට කියන එකම නම. සෑම මොහොතකම ඔබේ දොරකළු ඕනෑම කෙනෙකුට විවර නොවන බව අපි හොඳින් දන්නවා. වාසනාවට දොරකුළු නෑ. වසර 50ක් ඉක්මවා අප ඔබේ මුවන්ග සතුටු සිනානැන් වූ බව නොරහසක්. ජාතික ලොතරැයි මණ්ඩලය NLB වාසනාවට කියන එකම නම. යහපත් දෙමාපියන් තුරුලේ ලංකාව වගේ රටක ඉපදෙන්නෙත් වාසනාවට. සෙනෙහස රැකවරණය ලැබමින් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ පුරවැසියෙක් හැටියට රටට සේවය සලසන රැකියාවක් ලැබෙන්නෙත් වාසනාවට. අනාගතයට ධෛර්යය දෙන්න, එකට දුක සැප බෙදා ගන්න හොඳ සහකාරියක් සහකරුවෙක් ලැබෙන්නෙත් වාසනාවට. හොඳ නරක තේරුම් ගන්න යහපත් කීකරු දරු මුණුපුරන් ලැබෙන්නෙත් වාසනාවට. ඇත්තටම වාසනාව කියන්නේ සම්පතක්. වාසනාවට සම්පත උදා කර දෙන වාසනා සම්පත ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය. වාසනා සම්පත මියැසි රාත්‍රිය. NLB වාසනාවට කියන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලය. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ සිට ඔබට තිලන කරන වාසනා සම්පත මියැසි රාත්‍රිය සමගයි ඔබ අත්වැල් බැඳගෙන ඉන්නේ. තවත් සුවිශේෂී කටයුත්තකට අපි යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සසේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ට එතුමන් ඉන්න ස්ථානයේ ඉඳගෙනම විදුලි ස්විච්යක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන්, ඒ වගේම ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමන්, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ හැමෝම එකතු වෙනවා. ඔබට පේනවා ඇති ඒ සුවිශේෂී විශේෂ පිම්ම අපි පනින්න සූදානම් වෙනවා. බලමු මොකද්ද මේ පිම්ම කියලා.
හොඳයි ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ වැඩිම ත්‍යාගලාභීන් සංඛ්‍යාවක් මෙරටට දායාද කරපු මහජන සම්පත ලොතරැයියේ 2900 වෙනි අභිමානවත් දිනුම ඇදීම සඳහා වූ විශේෂ ටිකට් පත වෙළඳපොළට නිකුත් කිරීමයි ඒ සිදුුනේ. ගරු හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමනි ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. අපේ මහජන සම්පත මේ සුවිශේෂී වූ ලොතරැයිය වෙළඳපොළට නිකුත් කිරීමට අපිත් එක්ක එක්වීම පිළිබඳව ඒ වගේම අපේ මේ අවස්ථාව මම හිතන්නේ 2900 වෙනි මහජන සම්පත විශේෂ දිනුම් වාරය තවත් ලොතරැයි ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සුවිශේෂී වූ කඩයිමක් වෙයි. අපි ආරාධනා කරනවා අද වාසනා සම්පත මේසි රාත්‍රියට එක්වුණු මේ වාසනාවන්ත මොහොතේ මේ රාත්‍රියේ මහජන සම්පත 2900 වෙනි ඒ අභිමානවත් පියවර තුලින් සමස්ත ලක්වැසි හැමෝටම වාසනාව උදා කර ගැනීමේ වාසනාව උදා වෙන්න වැඩි වැඩියෙන් ලොතරැයි පත් වෙන් කරගන්න හෙට සිට වෙළඳපොලේ මේ ලොතරැයි ඔබට මිලදී ගැනීමේ පහසුව අපි සලසලා තියෙනවා. ඉතින් හොඳයි. එහෙමනම් ඒ විදියට සුවිශේෂී කඩයිමක් පිළිබඳව අපි සඳහන් කරද්දී මේ ප්‍රසංග වේදිකාවේ සුවිශේෂී වෙනසක් සිදු කරන්නයි මා සූදානම් වෙන්නේ. ත්‍රිත්වයක් එකට එක් කරන්න සූදානම් වෙනවා. මේ ත්‍රිත්වය පිළිබඳව කතා බහ කිරීමේදී ඔබ දන්නවා සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ත්‍රිත්වයක් තමයි මේ ප්‍රසංග වේදිකාවට අපි ගෙනෙන්න සූදානම් වෙන්නේ. අපි මවුන් පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන්ම කියන්න ඕන කාලයක් තිස්සේ ප්‍රසංග වේදිකාව තුල අලුත් දේවල් කළා නව නිර්මාණ ඔබට ගෙනෙමින් ප්‍රසංග වේදිකාව කලාත්මක කරන්න ප්‍රසංගික බව තව තවත් දියුණු කරන්න වෙහෙසුණු ත්‍රිත්වයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. නම කියූ සැනින් මේ තුන්දෙනා පිළිබඳව ඔබේ මතකයේ අවදි වෙනවා. ඒ හින්දා වැඩිය වර්ණා කිරීමකින් තොරව අපි කතා කරනවා අපේ නලින් පෙරේරාට ඒකම නලින් එකට බැඳුණු නම ප්‍රසන්න රෝසා ප්‍රසන්නත් එක්ක ඒකම යන අනිත් නම තමයි දිලීප මංගල. එමනම් මෙන්න ඔබේ උණුසුම් මත්කොළ සංහණින් පිළිගන්න නලින් ඇතුළු ත්‍රිත්වය වේදිකාවේ right සුබ දවසක් සියලු දෙනාටම කන්නම්බි ඔබටත් ගොඩක් ස්තුතියි. ඒකම තවත් සගේ කැවිල්ලෙන අපේ චමින්ද සිල්වා අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. right අද දවස ඇමිලි පිටියට වාසනාව ඇවිල්ලා තියෙන්නේ. මම දන්නේ ගමක් රටක් නංවන වැඩක් තමයි මේ ලොතරැයිය කියන දේ. මම හිතනවා NLB කියන්නේ වාසනාවේ මුල අකුර කිව්වොත් මම නිවැරදි කියලා මම විශ්වාස කරනවා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ මේ රටේ ලොතරැයි ඉතිහාසයේ එකම නම. ඉතින් මේ හැම දෙයක්ම අරගෙන මේ ගමට ඇවිල්ලා තියෙන නිකන් නෙමෙයි ජනකාය දැක්කම හිතා ගන්න පුළුවන් වාසනාව අරගෙන තමයි ගොල්ලොත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් මේ සුන්දර රටේ වාසනාවන්තයන් ඉස්සරහා ඉඳගෙන අපි සින්දු කියන්නයි සැරසෙන්නේ. කටිය ලෑස්තිද? ඇමිලි පිටිය ලෑස්තිද? right එහෙනම් අපි මායමතුමනි අපි ලෑස්ති සින්දු කියන්න මේ ඔබගේ ව්‍යාපෘතිවල තවත් එක්තරා සන්දිස්ථානයක්. එහෙනම් මේ ගමේ ඉන්න අය ශ්‍රී ලංකාවට ආදරෙයිද? අපේ රටට ආදරෙයිද? මේ රට දාලා යනවද? අපි කවුරුත් දාලා යන්නේ මේ රට. මේ රටට අපි ආදරෙයි. ඒ නිසා රටේ ඉන්න අපි ඉන්න විදිය හදාගන්නයි වැදගත්කම තියෙන්නේ. එහෙනම් අපි යාලා බලමු මෙන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මේ කවුරුත් එක ජාතියක් හැටියට හිටින දවස අද මතුවලා තියෙනවා. එහෙනම් අපි ඒ ගැන කතා කරන්න මේ සූදානම් වෙන්නේ. මෙන්න එහෙනම් ඇමිලි පිටියේ නංගිලා මල්ල ඔක්කොම ෆන් එක ගන්න අපිත් එක්ක රටේ ජාතියක් හැටියට එක විදිහට හිතමු එක විදිහට සින්දු කියමු මෙන්න මේව. දෙන්න පුතා. දෙන්න පුතා. රබබබපා කොහේ සිටියත් අපි මුලංකාවේ කතින් කොහේ සිටියත් අපි මුලංකාවේ මැරි මැරි අපි වැටුණත් නවතින්නේ අදටත් අපි ආයෙත් ඉපදෙන්නේ ශ්‍රී ලංකාවේ මැරි මැරි අපි වැටුණත් නවතින්නේ අදටත් අපි ආයෙත් ඉපදෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා දෙරනේ සිංහ පැටව පෙරට යම
ගනිලා ජාති වේද කුල බල දැන් විසි කරපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා නඩරාජ මල්ලිලාට පාර්වතී නංගිලාට අත දෙමු ඉකිලෙන්නට නිදහස් ලංකාවෙම ආදර කියලා දෙන්න වෛරය නොකර ඉන්න දැන්වත් පුරුදු වෙන්න ඒකයි මනුස්සකම ශ්‍රී ලංකා දරන සිංහ පැටව පෙරට යමල්ලා රට රකින්න ඇති කැක්කුම දැන් හිතට ගනිලා ජාති වේද කුල වල දැන් විසි කරපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා රුහුණේ මීකිරි යාපනි තල්කිරි කෑවම බඩ පිරි යයි අපේ හිත පිරි Sinhala Tamil people, Muslim Burger people, ඔක්කොම good people, සෙක්‍රම very simple. Sri Lanka දරන සිංහ පැටව පෙරට යමල්ලා රට රකින්න ඇති කැක්කුම දැන් හිතට ගනිලා ජාති වේද කුල මල දැන් විසි කරපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා ශ්‍රී ලංකා දරන සිංහ පැටව පෙරට යමල්ලා රට රකින්න ඇති කැක්කුම දැන් හිතට ගනිලා ජාති වේද කුල මල දැන් විසි කරපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා එකම රටක් එක කොඩියක් ගැන හිතපල්ලා මං හිතන්නේ ඒකට උත්තරේ අපිම හොයාගන්න ඕනේ. ඒක තමයි කියන්නේ සිංහල Tamil people, Muslim Burger people, ඔක්කොම good people මල්ලි. එහෙනම් very simple set වෙන්න තියෙන්නේ කිසි කරදරයක් නැතුව බොහොම simple විදියට. හැම ජාතියක්ම අපගේ ජාතිය මනුස්ස ජාතිය කියලා හිතුවොත් ප්‍රශ්න නැත. ප්‍රශ්න නැත. right හොඳයි. එහෙනම් අපි ඊළඟට තවත් සුන්දර ගීතයකට මේ ඉඩකට ලබා ගන්නවා. මේ දැවැන්ත වේදිකාවේ සිට අපි බලමු.
ඇහෙනවා Angelica Emily Pitia මම හිතන්නේ මේ වේදිකාවට එන්න කලින් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආරි සිරිවිතානගේ මහත්මයා. එතුමා ඇති මේ හරි කොහරි මම විශේෂයෙන් මතක් කරා මොකද අපිත් පුංචි කාලේ නිවේදන කලාවේ ප්‍රසංග වේදිකාවේ දැවැන්ත හස්තය. ඉතින් ගොඩක් ස්තුතියි ආරයා මේ හරියුම කරාට. හොඳයි එහෙනම් අපි yes Emily Pitia මල්ලිලාගෙන් අහන එක ප්‍රශ්නයක්. ලස්සනම ලස්සන ඇස් තියෙන ගෑනු ළමයි ඉන්නේ කොහෙද? ලස්සන ඇස් තියෙන ගෑනු ළමයි ඉන්නේ කොහෙද? මෙහෙද? එන මට කියන්නේ ලස්සන කොණ්ඩේ තියෙන ගෑනු ළමයි කොහෙද ඉන්නේ? ලස්සන කොණ්ඩේ තියෙන ගෑනු. මාමතුමා ඔබ මොනවාද පවසන්නේ? කොහෙද ලස්සන ගෑනු ළමයි ඉන්නේ? කොහෙද ඉන්නේ? මොකද මායමතුමාව බලන්නේ නැහැ. ලස්සන පාර දිහා බලන්න කෙලින් යනවා. හොඳයි එහෙනම් මෙන්න අපි දන්නවා අපිත් ලෝකේ වටේ කරක් ගාලා ආපම ලංකාවට ඉද්දි අපි දකිනවා ලංකාවේ තමයි ලස්සනම ගෑනු ළමයි ඉන්නේ. හැබැයි මේට ආපම අපිට පොඩ්ඩක් පේනවා අර සුන්දරත්වය වැඩි වෙච්ච ළමයි මෙහි ඉන්නවා. එහෙනම් මෙන්න ඒ ගෑනු ළමයිට කිව්ව මේ වගේ ලස්සන සින්දුවක් දෙන්න පුතා. ඇති ඔයා දිහානංගෝ සිත සැනසුම ළඟට ගිනවා ඔබ ගැන මම දන්නේ නැනංගෝ සිත කැමති වාගේ දැනෙනවා අතරෝය සිනහව මටදෝ හිත ඉල්ලන රුවද සිතෙනවා බැලුවත් ඇති ඔයා දිහානංගෝ සිත සැනසුම ළඟට ගිනවා ඔබ ගැන මම දන්නෙත් නැනංගෝ සිත කැමති වාගේ දැනෙනවා අතර ඔය සිනහව මතදෝ හිත ඉල්ලන රුවද සිතෙනවා දෙක මට රුවන් පුරේ මැණික් කැට වගේ සිනා පුරන තත් පෙළ මට සලාපුරේ මුතු ඇට වගේ දිලිසෙන ඔය ඇස් දෙක මට අයියෝ රුවන් පුරේ මැණික් කැට වගේ සිනා පුරන තත් පෙළ මට සලාපුරේ මුතු ඇට වගේ බැලුවත් ඇති ඔයා දිහානංගෝ සිත සැනසුම ළඟට ගිනවා ඔබ ගැන මම දන්නෙත් නැනංගෝ සිත කැමති වාගේ දැනෙනවා අතරෝයේ සිනහව මතදෝ හිත ඉල්ලන රුවද සිතෙනවා